සුබ නව වසරක් වේවා ඔයාලා හැමෝටම. අලුත් වසරට සුබ පණිවිඩයක් අරගෙන තමයි අද මම ඇවිල්ලා ඉන්නේ. ලයිසන් එක අලුත් කරලා තාම ඔයාලට කාඩ් එක හම්බුනේ නැද්ද? ලයිසන් කොලේ පර්ස් එකේ දාගෙන ඉඳලා ඔයාලට ඇති වෙලාද? ඉතින් මේ ප්‍රශ්නෙට උත්තරයක් අරගෙන තමයි අද මම මේ ඔයාලා ගාවට ඇවිල්ලා තියෙන්නේ. ඒ සුභාරංචිය ගෙනාවේ ඔයාලා වෙනුවෙන්ම. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් මහතා විසින් කියා සිටියේ රියදුරු බලපත්‍ර ලබා දීමට අලුතින් ලයිසන් කාඩ්පත් ලක්ෂ 8ක් ලැබී තිබෙන බවත්. එයින් 2,40,000කටත් වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කර බෙදා හැරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇති බවයි. මේ ප්‍රශ්නේ ඉතින් එක්කෙනෙක්ට දෙන්නට ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. ලක්ෂ 4මාරකටත් වඩා වැඩි ප්‍රමාණයකට තාම තියෙන ටෙම්පරරි කොලේ. ඒ හැමෝම බලාගෙන ඉන්නේ කවද්ද අපේ ලයිසන් කාඩ් එක ලැබෙන්නේ කියලා. හම්බුණු කාඩ් ලක්ෂ 8නුත් දැන්ටමත් ලක්ෂ 2කටත් වඩා වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කරලා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරලා තියෙන නිසා ඔයාගේ කාඩ් එකත් ඔයාගේ අතට හම්බෙන්න තා වැඩි කලක් යන්නේ නැහැ. ඉතින් යාළුවනේ මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ලයිසන් කාඩ් එකත් ඉක්මනින්ම ඔයාගේ අතට ලැබෙන්න කියලා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.